සද්දේ ඇහුණ ගමන් ගමේ ඇන්ටිලා 119 ගහන කොල්ලන්ගේ ලව් එක. Kawasaki D-Tracker D2. එහෙමත් නැත්නම් උල්තටු. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාගේ ඩ්‍රීම් බයික් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න. කලින් අපි රවුම් තටු ගැන වීඩියෝ එකක් කළා. ඒකත් බලන්න. ඇත්තටම මේ බයික් එකේ ඉතිහාසය බැලුවොත් Kawasaki සමාගම 2003 ඉඳන් 2005 වෙනකම් නිකුත් කරපු මේ D-Tracker මොඩල් එක ලෝකීය පුරාම ලොකු පෙරලියක් කරපු එකක්. ඔෆ්-රෝඩ් රේසිං වලට පාවිච්චි කරපු KLX 250 බයික් එකේ සුපර් මෝටෝ සංස්කරණයේ විදිහක තමයි මේක ආවේ. ඒ කියන්නේ ඕෆ්-රෝඩ් පවර් එකයි කාපට් පාරේ ස්මූත් ගතියයි දෙකම එකට එකතු වුණු විදිහට එන රිසල්ට් එක. දැන් අපි කතා කරමු මේකේ පණ ගෙහෙන හදවත. ඒ කියන්නේ එන්ජිම ගැන. මේකේ තියෙන 249cc සිංගල් සිලින්ඩර් 4-ස්ට්‍රෝක් එන්ජිමක්. මේක දියර සිසිලනය සහිත ලික්විඩ් කූල්ඩ් එන්ජිමක් නිසා දිගු ගමන් යද්දී හීට් වෙන එක සෑහෙන්න අඩුයි. උපරිම වේගය ගැන බැලුවොත් තත්වයන් අනුව පැයට කිලෝමීටර් 130-140 වගේ ලිමිට් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මේ පවර් එක පාලනය කරන්න 6-ස්පීඩ් ගියර් බොක්ස් එකක් ලැබෙනවා. ක්ලච් එක ගොඩක් සැහැල්ලුයි. ලෝ රේන්ජ් ටෝක් එක සුපිරියටම තියෙන නිසා පිකප් එක අතින් මේක නියම සෙල්ලමෙන් දාන්න පුළුවන් බයික් එකක්. ප්‍රැක්ටිකල් පැත්තෙන් බැලුවොත් මේක හරිම ලයිට් වේට් බයික් එකක්. කිලෝග්‍රෑම් 119ක් වගේ වෙන්නේ. ඒ නිසා හසුරුවන්න හරිම ලේසි. ඕනෑම කෝණකින් ලේසියෙන්ම නමන්න පුරුවන් නිසා සිටි රයිඩ් වලට නියමයි. D-Tracker එකේ සස්පෙන්ෂන් පද්ධතිය තමයි මේකේ කොන්දපණ. ඉස්සරහට තියෙන්නේ 43mm inverted cartridge fork එකක්. පිටුපස්සට Unitrack monoshock එකක් එනවා. මේ සෙටප් එක නිසා ඕනෑම වලක් ගොඩක් තේරෙන්නේ නැතුව යන්න පුරුවන්. බ්‍රේක් ගැන කිව්වොත් ඉස්සරහට සහ පස්සටම ඩිස්ක් බ්‍රේක්ස් එන්නේ. සේෆ්ටි එක ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මඩ පාරවල් වලට වඩා කාපට් පාරේ වේඩෙන් යන්න මේකේ තියෙන්නේ අඟල් 17ක ඇලොයි වීල්ස්. මේක තමයි මෝටාර්ඩ් ලුක් එක මේ බයික් එකට දෙන්නේ. ග්‍රිප් එක හරිම ඉහළයි. මේ වගේ පවර් එකක් තියෙන බයික් එකකින් තෙල් වැඩ කිරීම බලුවොත් සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 25-30ක් වගේ අතර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක මේ කැටගරි එකේ හැටියට සාධාරණයි. ඉතින් ඔයාට ඕනේ වීල් එකක් දාන්න පුළුවන්, පාරේ ලස්සනට යන්න පුළුවන් විශ්වාසවන්ත බයික් එකක් නම් මේ Kawasaki KLX 250 D-Tracker එක අදටත් හොඳම තේරීමක්. ලංකාවේ මිල නම් ගානට වැඩි නේද මචන්? ඉතින් ඔයත් මේ බයික් එක පැදලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. Safe ride!